හැමෝම අහන ශ්‍රී ලංකන් කොලිෆිකේෂන්ස් ඇඩ් වෙලා තියෙන මේ අලුත් අප්ඩේට් එක ගැන ඔයා හරියටම දැනුවත්ද? මේකෙන් ඔයාට තියෙන ඉම්පැක්ට් එක මොකක්ද? මම ලහිරු කූරගම ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්. මේ අප්ඩේට් එක ඔයාට බලපාන්නේ ඔයා රෙසිඩන්සි ඇප්ලයි කරන්න යනකොට. මොකද ඔයා රෙසිඩන්සි ඇප්ලයි කරද්දී ඔයාගේ කොලිෆිකේෂන් එකට ඔයා පොයින්ට්ස් ක්ලේම් කරනවා. එතකොට ඔයාගේ කොලිෆිකේෂන් එක නිව්සීලන්ඩ් වල ගත්ත එකක් නම් එහෙම ඇසෙස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. බට් ඔයා ලංකාවේ ගත්ත කොලිෆිකේෂන් එකකට ඔයා පොයින්ට්ස් ක්ලේම් කරනවා නම් මේ සර්කියුලර් එකට කලින් ඔයාට තිබ්බ රූල් එක තමයි ඔයා කොලිෆිකේෂන් එක NESET QA ඇසෙස්මන්ට් එකකට දාලා ඔයාගේ කොලිෆිකේෂන් එකට පොයින්ට් කීයක් හම්බ වෙනවද කියන එක ඇසෙස් කරගන්න වෙනවා. නමුත් මේ චේන්ජ් එකත් එක්ක ඔයාගේ කොලිෆිකේෂන් එක මේ ලිස්ට් එකේ මෙන්ෂන් කරලා තියෙන යුනිවර්සිටි එකකින් ගත්ත බැචලර් එකක් හරි මාස්ටර් එකක් හරි නම් ඒ කොලිෆිකේෂන් එකට අදාළව පොයින්ට්ස් ගාන ඔයාට මේ සර්කියුලර් එකෙන්ම මෙන්ෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් ඔයා NESET QA ඇසෙස්මන්ට් එකකට දාලා ඔයාට පොයින්ට්ස් කීයක් හම්බ වෙනවද කියලා ඇසෙස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි මේ අප්ඩේට් එකෙන් ඇත්තටම කියලා තියෙන්නේ. මේ අප්ඩේට් එක ආවට පස්සේ ගොඩක් අය අපෙන් අහලා තිබුණා මේ ලංකාවේ ඉඳන්ම අපිට රෙසිඩන්සි ඇප්ලයි කරන්න පුළුවන්ද? මේ චේන්ජ් එකත් එක්ක අපිට මයිග්‍රේට් වෙන්න පහසුද? ඇත්තටම මේ චේන්ජ් එකත් එක්ක එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ වැරදි ඇඩ්වයිසස් අරගන්න එපා. මොකද මේ චේන්ජ් එකෙන් වෙලා තියෙනවාට එකම දේ තමයි ඔයාගේ ක්වොලිෆිකේෂන් එක ඇසෙස් කරන්න අවශ්‍ය නැහැ ඔයා රෙසිඩන්සි දාද්දි. බට් තවමත් ඔයාට නිව්සීලන්ඩ් රෙසිඩන්සි ඇප්ලයි කරන්න නිව්සීලන්ඩ් ඇතුලේ ස්කිල් එම්ප්ලොයිමන්ට් එකක් අවශ්‍යයි කියන රික්වයර්මන්ට් එක පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ඒ රික්වයර්මන්ට් එක එහෙමම තියෙනවා. ඒ නිසා ඔයාට නිව්සීලන්ඩ් වල ස්කිල් එම්ප්ලොයිමන්ට් එකක් නැතුව නිව්සීලන්ඩ් රෙසිඩන්සි ඇප්ලයි කරන්න බෑ. මේ චේන්ජ් එකක් කියලා ඇවිල්ලා තියෙන දේත් එක්ක ඒකට අදාළව කිසිම වෙනස්කමක් වෙලා නැහැ.